हेलो गाइस मैं අපේ channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අපි දැන් ඔයාලට පෙන්නන්න යන්නේ මහා කැලයක්. අපි ඔයාලට දැන් එකකින් ටිකක් පෙන්නලා අපි වීඩියෝ කට් කරනවා. ඒක දන්නවා මේ හරිය අලි ඉන්නවා. අපි දැන් ඔයාලට අපේ මහා කැලේ පෙන්නන්න යන්නේ. මේ වනාන්තරයේ කුකුළු වනාන්තරය. වනාන්තරයේ කැලයක් අපි ඉතින් මේකට කියන්නේ වනාන්තරයේ කැලේ කියන්නේ. අපේ යන්න පාරක් නෑ පොඩි සෙටින් යන්නේ අපි. අරක තනේ ඔව් එහෙත් පාර දෙනවා ගයිස් ඉන්න දැන් අපි යන්න යන්නේ ගයිස්. උහෙත් නෑනේ. කියන අපි ඒක හදාගෙන හරියන්නේ. අයියෝ ගයිස් ඉතින් එතනත් යන්න බෑ අතේ පාරේ වැහිලා තියෙන්නේ බෑ. ප්‍රශ්නේ. නේ මේ පිටේ වරෙන් මේ පිටේ පාර තියෙනවා. මේ පැත්තේ තියෙනවා. මේ වැහැලා එහෙම තියෙන්නේ ඒ හින්දා අපි බාට හැම දැස්සනවා මාරු විදියට. ඒ කමන්නේ මේ තන වලට වෙන්නන්නේ මේ කටුත් තියෙනවා. මේ වුණොත් එහෙම උදවන්න දෙනවා සතියක් විතර. මේ කැලේ ඇතුලේ මකුළු දැස්ම වැඩිම තියෙන්නේ. අම්මට හුදු කට්ටක් බැස්සා වගේ. ගයිස් මේ මහා කැලේ ඇතුලේ කජු ගස් තියෙනවා. රිලව්ගේ වැඩ තමයි. බලන්න ගයිස් ඉතින් ලස්සන කැලයක්. අම්මා මේ බලන්න එරමිනිය. ගයිස් එරමිනිය කට්ටක් වුණා. ඔයගොල්ලන් ඒක ගණන් ගන්න නෑ අපි. මේ උඩහට යන්න පාරක් තියෙනවා මෙතන. මෙතන තියෙනවනේ. ඔව් මෙතන ගියා. අපි කලින් ආවා. ගයිස් ඔයාලට පේනවද නේ? ලීඩින් තමයි අපිට යන්න වෙන්නේ. අපි කලින් ආපු බ්ලොක් එක හරි බෑ. පාර හදාගන්න තමයි ගයිස් ඉතින් අපිට යන්න වෙන්නේ. ගහන්න දැන් නෑ යමු ඉතින්. හම්මෝ. ගයිස් ඔයාලට පේනවද? එන එරමිනියා මේ. කැමරාමන් පිටිපස්සේ මොරෙන්. ඔයාලට මේ තව ෂෝට් වීඩියෝ එකක් දාලා තියෙනවා කැලේ එක. ඒක නම් මාරම අවුල් ගියා අපේ අදින්. ඉතින් අපිට ඒක හදන්න එච්චර විදිහක් තිබ්බේ නෑ. ඒකෙදි අපිට මෙයා වුණා. මේ පැත්තේ නිකන් පාර තියෙනවා වගේ. අර උතුළට තියෙනවද? ඒ වගේ නේ. මේ අපි බොරුවට යන්නේ. ඒක තියමයි. මේ බාර දෙද්දර වුණාද? ඒකනේ තමයි. ඉතින් ගයිස් අපිට මෙතනින් එහාට යන්න පාරක් නැහැ. අපිට කොච්චර හදාගෙන යන්න ගියත් හද පාරක් හැදෙන්නේ නැහැ. අපි හදුවට අපි අතරමං වුණා. ඒකයි ඒකින්ද ප්‍රශ්නය. ඔයාලට කමෙන්ට් දාන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට මෙතනින් මම මේ වීඩියෝ කට් කරනවා. මේ ඔයාලා ඕන නම් කමෙන්ට් කරන්න තව වීඩියෝ ඕනි කියලා කැරෑව් ගැන. එහෙනම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.